Hi guys, welcome back to our channel Travel with CNS. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔයාලා දකින්න ඇති අපි පොඩි ෂෝට් වීඩියෝ එකක් දැම්මා ශාලිනීගේ බර්ත්ඩේ එක දවසේ. යාට හම්බෙනවා ගොඩාක් gift. ඉතින් මගෙනුත් හම්බුණා ස්පෙෂල් gift එකක්. ශාලිනී ඒකට මාර සර්ප්‍රයිස් වුණා. මොකද එයාට සාමාන්‍යයෙන් හම්බෙන gift වලට වඩා මේක ගොඩක් වෙනස් gift එකක්. ඒක හිතාගන්න බැරි gift එකක් වුණා. යාළුවනේ එකතු වෙලා ඉන්න අපිත් එක්ක full video එක පුරාටම. Hi guys, චමේ කිව්වා වගේම මට අද දවස නම් මාර ස්පෙෂල් වෙන්න යන්නේ. මොකද එයා මට දෙන ස්පෙෂල් gift එක නිසා I'm so happy and excited. Thank you so much for this loving gift. එකතු වෙලා ඉන්න අපිත් එක්ක අද දවසේ අපි දෙන්නගේ පිස්සු වැඩ බලන්න. අපි මේ යන තැන තියෙන්නේ පාම්ජුමේර ඇතුලේ. මේ ලොකේෂන් එකට යන්න මං ඉන්නේ. අපි ටිකක් බලකොත් වෙලා ඉන්නේ. මොකද අපි එතන ඉන්න ඕනේ ටයිම් ඉන්න ඕනේ. බලමු අපි. ලොකේෂන් එකට ආවා. දැන් අපි ඉන්නේ හරියට මේ ෆාම් එක ඇතුලේ. ෆාම් එක ඇතුලේ ඉන්නේ. අපිට හොයාගන්න වෙනවා හරියට මේ තැන. ලොකේෂන් එකට ඇවිත් ඉන්නේ. ටිකක් පරක් වුණා එන්න. ट्रैफिक එකත් එක්ක ටිකක් පරක් වුණා එන්න. ඉතින් ඔයාලට ගෙස් කරන්න පුළුවන් සද්දෙන් අපි කොතැනද ඇවිත් තියෙන්නේ කියලා. අපි ගිහින් බලමු එතකොට. ඉතින් ශාලිනී කලින් ඇවිල්ලා ඉඳන් එන්න මෙතන එලා. Passing through a security check prior to boarding. All food and drinks must be left in the terminal. Please remove all metallic items and place them in the basket prior to going through the scanner. If necessary, a secondary screening will be performed. Once you go through the security අපිට යන්න කලින් දෙන emergency air bag එක. ඒක තමයි emergency bag එක. helicopter ready. මම හිතන්නේ අපි තමයි next යන්න ඉන්නේ. Exciting first time. first time helicopter ride එකක් යන්නේ දුබයි එකේ. දුබයි වටයක් යනවා. ඉතින් අපි විනාඩි 15ක් විතර නේද? Sky එක. So excited. Shoo.
ඇත්තටම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් මේ එක්ස්පීරියන්ස් එක ගැන ෆ්ලයිට් එකයි හෙලිකොප්ටර් එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. ෆ්ලයිට් එකක් සාමාන්‍යයෙන් අපි ට්‍රැවල් කරද්දී යන්නේ ගොඩක් උත්සකින්. හෙලිකොප්ටර් එකක් ගැන ඊට පහතින් අපිට වීව් එක ලස්සනටම බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලත් එක්ක මේ එක්ස්පීරියන්ස් එක ගන්න විදිය, ඒ කියන්නේ ඔයාලා මේ වගේ රයිඩ් එකක් යන්න කැමති නම් මම ඒක ගැන එක්ස්ප්ලেইন කරන්නම්. මට මගේ හස්බන්ඩ් මේක අරන් තිබුණේ Wonder Gift කියන කම්පැනි එකෙන්. ඒගොල්ලොන්ගෙන් තමයි මේ වවුචර් එක අරන් තියෙන්නේ. ඒගොල්ලෝ ගාව තියෙනවා ගොඩක් ටුවර්ස්. ඒ වගේම මට මේක විතර නෙවෙයි, මට තව ස්පෙෂල් ගිෆ්ට් එකක් තියෙනවා. හෙලිකොප්ටර් රයිඩ් එකක් එක්ක රොමැන්ටික් ඩිනර් එකක්. ඒ වගේම ඒගොල්ලෝ ගාව ගොඩක් ස්පෙෂල් ඔෆර්ස් තියෙනවා. ඔයගලන්ට චෙක් කරන්න පුළුවන් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් වලින්. Facebook and Instagram මේ දෙකෙන්ම ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට ඒගොල්ලන්ව ෆලෝ කරන්න පුළුවන් වැඩිදුර විස්තර සඳහා. ඒ වගේම ඔයාලට මේ ගැන වැඩිපුර මොන හරි දැනගන්න ඕන නම් පළයන් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට හැමදේම විස්තර කරලා කියලා දෙන්න. මේ ඔයාලට පේන්නේ පාම් ජුමේරා එක. මේ ළඟටම පේන්න තියෙන්නේ ඇට්ලාන්ටිස්. වෝටර් පාක් එකක් තියෙනවා. ඒ වගේම තව එහි තියෙන විලාස් ඒ ඔක්කොම ලස්සනට පේනවා. අපිට උඩට සාමාන්‍යයෙන් හෙලිකොප්ටර් රයිඩ් එක ක්ලෝස්ලි පේනවා. අපි මේ රයිඩ් එක යන්නේ සාමාන්‍යයෙන් පාම් ජුමේරා, උමල්ෂිෆ්, උම්සුකිම් ඒ වගේ ලොකේෂන් එක පැත්තට. මේකේ එන්ඩ් කරන්න නම් බිස්නස් බේ, හප්තූර් සිටි පේනවත් එක්කම ඒ පැත්තත් මාරම ලස්සනට පේනවා. ඔයාලා බලාගෙන ඉන්නක කොහොමද ඒ ලොකේෂන් එක ලස්සනට පේන්නේ කියලා. මේ පාම් ජුමේරා ලොකේෂන් එක මාරම ස්පෙෂල්. මොකද මේ ඇට්ලාන්ටිස් වල තියෙන, ඒ කියන්නේ ඇට්ලාන්ටිස් වල තියෙන ස්පෙෂලිටි එකත් එක්ක ඒගොල්ලෝ වෝටර් පාක් එකක් හදලා තියෙනවා, ඇක්වාරියම් එකක් හදලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා ප්‍රයිවට් විලාස්, VIP විලාස්. මේ පාම් ජුමේරා එක කෘත්‍රිමව හදලා තියෙන දුපතක්. ඒ වගේම මේ පාම් ජුමේරා එක ඇතුලේ තමයි මේ ලක්සරි හැමදේම එයාලා නිර්මාණය කරලා තියෙන්නේ. ලස්සනට පේනවාට බර්ජලාරන් හොටෙල් එක. ඉතින් ලෝකයේ දැනට 7 ස්ටාර් හොටෙල් වලින් තියෙන එකම එක හොටෙල් එක. නැහැ එහෙම කියන්නේ. මොකද මෙයාලගේ තියෙන ෆැසිලිටිස් සහ මෙයාලගේ සර්විස් එක වලින් තමයි මේ රේට් එක දීලා තියෙන්නේ. මොකද ලෝකයේ තියෙන 5 ස්ටාර් හොටෙල් විතරනේ. ඉතින් බලාපොරොත්තු වෙනවා අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අපේ ආත්මීය යාළුවොත් එක්ක ෂෙයා කරගන්න අපේ දුබයි එක්ස්පීරියන්ස් එකත්. මොකද ඔයාලා දන්නවා ලෝකයේ උසම සහ ලෝකයේ ලොකුම, ලෝකයේ දිගම, ලෝකයේ වටිනම, ඒ වගේ ලෝකයේ අංක එකේ යයි කියන හැම දෙයක්ම තියෙන්නේ දුබයි වල කියලා. යාළුවනේ ඔයාලට මේ පේන්න තියෙන්නේ මොනවද කියලා කියන්න පුළුවන්. මේ තියෙන්නේ ලෝකේ තියෙන උසම ගොඩනැගිල්ල. ඒ බර්ජ් ඛලීෆා. ඔයාලට ඒක ලස්සනට බලා ගන්න පුළුවන්. ඔයාලට මේ පේන්න තියෙන්නේ ඩවුන්ටවුන්. ඒ වගේම අපි මේ ඉන්නේ නම් බිස්නස් බේ එක හරියේ. ඔයාලට ලස්සනට වීව් එක හොඳට බලා ගන්න පුළුවන්. අපි ක්ලෝස්ලි ඔයාලට පෙන්නනවා. එක පැත්තක් ඩවුන්ටවුන්, මේ පැත්ත ඔයාලට බලා ගන්න පුළුවන් අල්වර්සල්. මේ තියෙන හප්තූර් සිටි එක පුදුමාකාර ලස්සනට පේනවා. මේ හෙලිකොප්ටර් රයිඩ් එක අපි දෙන්නටම ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් එකක්. මේක පළවෙනි වතාව නිසා මේගොල්ලෝ ටේක් ඔෆ් කරද්දී අපි දෙන්න චෙටක් බය වුණා. මොකද හෙලිකොප්ටර් එකට නැග වෙලාව ඉඳන් හරිම නොයිසි. ඉතින් යාලා අපිට දුන්න හෙඩ්ෆෝන්ස් දෙකක් නොයිස් එක අඩු වෙන්නයි, කට්ටියත් එක්ක කතා බහ කරන්නයි, ඒ වගේම අපිට පයිලට් කියන දේ ගැන අහන්න. හැම වෙලාවම අපිට විස්තර හැමදේම දුන්නා. අපි ඉන්නේ කොච්චර උසකින්ද, කොච්චර දුරකින්ද, හැම විස්තරයක්ම අපිට පයිලට්කින් දැනගන්න පුළුවන් මේ හෙඩ්ෆෝන්ස් එක අපේ කනේ.
කිව්වත් වගේම විනාඩි 15ත් 20ක් අතර කාලයක් අපි හෙලිකොප්ටර් ටුවර් එක ගියා. ගොඩාක් ලොකේෂන්ස් වලට ගියා. අපි ලස්සනට දැක්කා. අපි දැන් ලෑන්ඩ් කරන්නයි යන්නේ. ඔයාලත් බලන්න කොහොමද අපි ලෑන්ඩින් එක කරන්නේ කියලා. දැන් අපි යන්නේ අපේ රොමැන්ටික් දිනයකට. ඔයාලත් එන්න අපිත් එක්ක අපේ රොමැන්ටික් දින එක එන්ජොයි කරන්න. හෙලිකොප්ටර් ටුවර් එකෙන් පස්සේ චුට්ටක් සාමාන්‍යයෙන් විනාඩි 4ක වගේ දුරින් තමයි ඇට්ලාන්ටිස් හෝටල් එක තියෙන්නේ. අපි එතනට යන ගමන් දැන් ඉන්නේ. ඔයාලට බලන්න පුළුවන් ලස්සන වීව් එක කොහොමද කියලා ඇට්ලාන්ටිස් හෝටල් එක ඇතුළට යන. Hello, we are so surprised today. ඇත්තටම මට ලැබුණ හොඳම සර්ප්‍රයිස් එක මේක. මම දන්නේ නැහැ මෙතන යනකම් මගේ බර්ත්ඩේ ගිෆ්ට් එක මොකක්ද කියලා. ඒගොල්ලෝ දෙන්නේ වෙන එක සීක්‍රට්. අපි මේ සෙකන්ඩ් සර්ප්‍රයිස් එකට යන්නේ. මොකක්ද කියලා තාම දන්නේ නැහැ. ගිහින් බලමු. අපි ඉන්න දැන් ඇට්ලාන්ටිස් එක ඇතුලේ. වෙනත් මේ කියන ඇට්ලාන්ටිස් එක. ඔයාලා දන්නවද මේ ෆ්‍රේම් එකේ තියෙන ලස්සන ඩ්‍රෙස් එක ඔයාලට ඇත්තටම ගන්න පුළුවන්. ඒක 42000ක් විතරයි වෙන්නේ. ඒක AED වලින්. ඔයාලට ශ්‍රී ලංකන් රුපීස් වලින් දැනගන්නවා නම් ඔයාලට ඒක කන්වර්ට් කරලා බලන්න පුළුවන්. දැන් තියෙන රේට් එක අනුව මාරම ලස්සනයි මේ ඩ්‍රෙස් එක. අපි දැන් අතලට යනවා. අපි යන හොටෙල් එකේ නම තමයි Saffron. ඔයාලා හැමෝටම කියනවා මේකට ගිහිලා try කරන්න කියලා. එයාලගේ food varieties ගොඩාක් තියෙනවා. එයාලගේ buffet special buffets තියෙනවා එක එක දවස් වලට. ඒක ගිහිලා try කරන්න මාරම රසයි. ඒගොල්ලන්ගේ foods ඒ වගේම food and beverage ගොඩාක් දේවල් තියෙනවා. ඔයාලත් එන්න enjoy කරන්න මේගොල්ලොත් එක්ක බලන්න ඒගොල්ලන්ගේ varieties කොච්චර තියෙනවද ඒ වගේම රසයිද කියලා. අපි හොටෙල් එකට එන්න වෙනවත් එක්කම අපිට warm welcome එකක් කියලා දුන්නා. ඒ වගේම අපිට සර්විස් එක දෙන්න host කෙනෙක් ආවා. එයා අපිට හැමදේම details wise දුන්නා. මේ හැම food එකක් ගැනම explain කරා. හොටෙල් එක ඇතුලේ indoor tables වගේම outdoor tables තියෙනවා. ඔයාලට මේ පේන්නේ ඒවා තමයි. අපි නම් choose කරේ ඇතුලේ ඉන්න මොකද අපි ගියේ ඔක්තෝබර් නිසා එළිය චුට්ටක් විතර රස්නේ. ඉතින් අපි choose කරේ ඇතුලේ. මේ තියෙන්නේ යාළගේ බ්‍රෙඩ් සෙක්ෂන් එක. ඒකේ ගොඩක් varieties තියෙනවා. ඒ වගේම ගොඩක් චීස් ජාති තියෙනවා. ලස්සන ඩෙකරේෂන් එකකුත් තියෙනවා. පුළුවන් නම් කියන්න මං කන්න කැමති දේ මොකක්ද කියලා මෙතනින්. International
ඒ වගේම ගොඩක් countries වල foods මෙතන තියෙනවා. ඔයාලා කැමති ෆුඩ් එකක් මෙතන තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න. අපිට කියන්න ඔයාලා මොනවද කන්න කැමති කියලා මෙතන. යාළුවනේ ඔයාලට කියන්න ඕන දෙයක් මේ තමයි මගේ ෆේවරිට්ම සෙක්ෂන් එක. මාරම ආසයි සුෂි වලට. කොහෙ ගියත් මං හැමතිස්සෙම හොයන්නේ සුෂි. මේකට නම් මාරම ආසයි. ඒ වගේම සයිඩ් එකේ seafood collection එකකුත් තියෙනවා. I'm so excited to have this. Hello. Okay. So aufrecht und dann frei oder so. Ja. Eine Videokamera. Der filmt es doch. Can I have food, please? Two of this. Thank you. Sushi plate, मेरे प्लेट एक प्रकार का है मेरे sushi vinegar का හරි මං අරගන්න. Favore, tre. I don't know. These are vegetables. Do you want to try? I'd like to try. Another one. අපි දැන් ඩෙසර්ට් ගන්න යන්නේ. ඔයාලට මේ පේන්න තියෙන්නේ චොක්ලට්. මේකේ තියෙනවා විවිධාකාර චොක්ලට් එක්ස්ප්ලেইন කරොත් white chocolate, pistachio chocolate, strawberry chocolate, dark chocolate වගේම normal chocolate. අපිට select කරගන්න පුළුවන් කැමති chocolate එක. විශේෂයෙන්ම මේක දාන්නේ marshmallow එකක් උඩට. ඒක marshmallow එක උඩට දාලා තමයි කන්නේ. මාරම රසයි. ඒ වගේම ඔයාලට මේ පේන්න තියෙන්නේ කේක mini cakes. ඒ වගේම smoothies. මාරම රසයි. අපි මේ හැම එකක්ම වගේම try කරා. Super tasty. My special day. I love my birthday gift. This is different experience. I love it. I love the helicopter tour. Then the next one is my romantic dinner. We are so full. Thank you for today. අපි ආයි හම්බෙමු ලස්සනම වීඩියෝ එකකින්. අයත් එක්ක එකතු වෙනවා next time. Don't forget to subscribe us and like and comments.
ඔයාලට අහන්න දේවල් තියෙනවා නම් අපෙන් අහන්න පුළුවන්. අපි ඔයාලට ආදරේ හැමදාම. මේ travel with CNS.